බණ්ඩාරවල ධර්මාශෝක මධ්‍යම මහාවිද්‍යාලය. ඒක තමයි මගේ දෙවනියටම ගිහපු ඉස්කෝලේ. මගේ මම ඉපදුනේ කොළඹ. මම මුලින්ම මාලිගාවත්ත බාරුන් ජයතිලක මහාවිද්‍යාලයට ගියා. ඊට පස්සේ මගේ තාත්තා රේල්වේ වැඩ කරේ CJR එකේ ට්‍රාන්ස්ෆර් එකකට අපි ගියා බණ්ඩාරවල. හරි. මම 4 වසරට ගියේ බණ්ඩාරවල ධර්මාශෝක මධ්‍යම මහාවිද්‍යාලයට. ඊට පස්සේ මම ඉරවල කරන්න ආයෙනවා කොළඹ රාජසිංහ මහාවිද්‍යාලයට කොළඹ. බණ්ඩාරවල තමයි මගේ නිකන් මට ආර්ට් පැත්ත කියන කෑල්ල අහුුනේ සහ මගේ නිකන් හරි ලස්සන අනිත් ටිකත් හොඳයි මට කියන්නේ වෙන එක්ස්පීරියන්ස් එකක් වැඩිපුර දැනුනේ මොකද කොළඹ කොල්ලෙක් විදියට බණ්ඩාරල ගියට පස්සේ මට ඒ දැනෙන ෆීල් එක වෙනවා බණ්ඩාරවල ඉස්කෝලේ තමයි මම මේ ආර්ට් කියන මේ නළුවා බිහි වෙන්න පාදක වෙන සාධක තියෙන එක තමයි මම දැන් ඉස්කෝලෙන් ඇවිල්ලා මගේ ඉස්කෝලෙත් එක්ක කට්ටිය තාම කතා කරනවා හරි සතුටින් ඉන්නකොට මට කෝල් එකක් එනවා මල්ලි අපේ ඉස්කෝලේ තව නළුවෙක් ඉන්නවා මල්ලි කියලා. දන්න එතකොට මම බලනකොට කවුද අයියේ කියලා ආද්දි මට ෆොටෝ එකක් එවනවා. අර කොටුවේ එකේ ඉන්න අර වේටර් කොළුවා. හරිද? ඒ වෙද්දි මම ඉසුරංග මල්ලිත් එක්ක අපි දෙන්න මහෙන්ද්‍ර පෙරේරාගේ මේ ක්ලාස් එකේ ඇක්ටිං ස්ටුඩියෝ එකේ සගේ ක්ලාස් එකේ අපි දෙන්න එකට වැඩ කරලා තියෙනවා. අපි දෙන්න හැබැයි මේ ළඟදී තමයි දන්නේ මට අපේ ඉස්කෝලෙන් කතා කරලා කියනවා මචං අපේ ඉස්කෝලේ තව තරුවක් ඉන්නවා. ඉසුරංගවල්ලි මට ඉතින් හරි සතුටුයි අපේ ඉස්කෝලේ බණ්ඩාර ධර්මාශෝක මධ්‍යම මහාවිද්‍යාලයට ගියපු කොල්ලෙක් විදියට තව හොඳ නළුවෙක් විදියට විශ්වාස කරන්න පුළුවන් නළුවෙක් විදියට ආපෙක් ගැන මට ඉතින් හරි සතුටුයි. ඒ කියන්නේ මුණ ගැහිලා නැද්ද දෙන්න කවදාවත් ඉස්කෝලේ ඇතුලේ දැකලවත් නැහැ. මුණ ගැහිලා. ඇයි ඒ? වෙච්ච ලොක් ගැප් එකක් තියෙනවා. මම 2000 එයා එනකොට මම නෑ. මම 2006 තමයි ඔලෙවල් කරන්නේ. ඊට පස්සේ මම ඔලෙවල් කරලා එනවා. මම ඔලෙවල් කරන්න කොළඹ. හැබැයි අපි දෙන්නම අඳුරනවා මෙන්න අපේ ඩ්‍රාමා ටීචර් අපි දෙන්නම අඳුරනවා. ඔව්. ඒ කියන්නේ එකම සර්ලාගෙන් තමයි ඉගෙනගෙන තියෙන්නේ අපි. හේමරත්නායක බලාගෙන ඇති මං කෝල් එකක් ගත්ත වැඩ. ගත්තද? ඉතින් හරි සතුටුයි ඉතින් මට වැඩසටහනකට ගියොත් කියන්න කියලා ඒකේ ටීචර් එකේ වෙලාව තමයි. සෝරි සමා වෙන්න ටීචර්. හරි සතුටක් ආවා ඉතින් ඒ ඉස්කෝලේත් එක්ක මට ලොකු ගනුදෙනුවක් තියෙනවා. තාමත් මගේ ඒ කට්ටිය අපේ ඩ්‍රාමා ටීචර්, මියුසික් ටීචර් හැම ටීචර් කෙනෙක් මේ ඉංග්‍රීසි ටීචර් පවා අපිත් එක්ක තාම කතා කරනවා. අනේ පුතේ ඔයගලන්ගේ ඩ්‍රාමා එකක් බැලුවා, ඔයාගේ වැඩක් බැලුවා කියන හරි සතුටු වෙනවා. ඉතින් මට හරි සතුටක් ආවා ඉතින් තවත් අපේ මමත් දැනගන්නකොට ඇත්තට මම සතුටු කියන්නේ මේ එකපාර මේ චතුර අයියා කෝල් එකක් දෙන්න කියලා දාදිව ඉක්මනට කෝල් එකක් ගන්න ෆ්‍රී නම් කියලා කෝල් එකක් ගනින් කියලා මං ඉතින් ඉවලේ මං අර ප්ලේ එකක ස්ටේජ් ප්ලේ එක වැඩ කරගෙන ඉඳලා මම මෙයාට කෝල් එකක් ගත්ත ගමන් උඹ ධර්මාශෝකෙද ගියේ කියලා හැවුවා මං කෝ ඔව් ධර්මාශෝකෙ ගියේ මමත් ධර්මාශෝකෙට ගියේ ඉවලේ දැනගත්තේ හරි සතුටු හිතුණා එතකොට ඉතින් එකතු වෙන්නවත් වෙලාවක් නේ දුරයිනේ නැත්නම් ඒක වෙලා සමරන්න හරි තිබුණා බැරි වුණා නේද ඉතින් මේ වෙලාවේ මතක් කරනවා ඉතින් ඉස්කෝලේට අපි හැමෝගෙම ඉස්කෝලේ වගේ තමයි ඉතින් අපි හැම ඉස්කෝලෙන් තියෙන ඒ පන්නරේනේ අපේ මේ එළියට අපි දාන්නේ ඉතින් ඉස්කෝලේට ගොඩක් සතුටුයි ඉතින් ඒ වගේ අපි වගේ පිරිසක් බිහි කරපු එකට ඉස්කෝලේට ගොඩක් සතුටුයි සහ අපිට උගන්වපු ගුරුවරයන්ට ආදරේ යාළුවන්ට හැමදේට මේ මතකයන් මේ විදිහටම තියෙනවා ඉතින් ගොඩක් ආදරේ ලබා දුන්න දේවල් වලට නේ පිරිමි ළමයි ඉමෝෂනල් වෙද්දී හරි ලස්සනයි නේද ඒ ඉස්කෝල් ගැන කියද්දී හරි ඉමෝෂනල් වෙන එක බලාගෙන ඉන්න කාන්තා පාර්ශ්වය හරි ආසයි. ඔව් ඒකෙන් ප්‍රයෝජන ගන්න දුම එකක් තියෙන්නේ. මේ ඔය සමරන වෙලාවට